මගේ අනිල් අයියා කොහමද ඔයාට ඔය හොඳින්ද? සතුටින් ඉන්නවද? පරිස්සමෙන් ඉන්නවද? සතුටින් ඉන්නවද? ගොඩක් දවසකින් සඳලුදාලෙන් බැහැලා තියෙනවද එක්ක? කොහෙද ඉතින් මෙච්චර කාලයක්? යන තැනක් කියලා යන්න තිබ්බනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න තිබ්බනේ. ඇයි හොරෙන් ඇංගිලා හිටියේ? මං දැක්කා ඊ පෙරදා ෆොටෝ එකක් දාලා තියෙනවා. සඳලුදාලෙන් බැහැලා අඳුරන්නත් බෑ. කොහෙ හිටියත් කමන්නේ පරිස්සමෙන් ඉන්න. ජේසු පිහිටයි බුදු සරණයි. ඒත වගේම ආදරේ. කිසිම කෙනෙක් කෙනෙව ගණන් ගන්න එපා. මට පුළුවන් විදිහට මං එන්නම් ඔයා බලන්න වීඩියෝ අරගෙන. ඔයාට පොඩි ටැග් එකක් දාලා තියෙනවා. කාගෝ එකට බඩු පෙට්ටියක්. ඒක ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා ගන්න. කාගේවත් කීම අහලා නොයා ඉන්න එපා. ඒක වෙන කාටවත් ගන්න බෑ ඔයාට උප බඩු පෙට්ටිය. ID නම්බරේ නෑ. නමින් විතරයි දාලා තියෙන්නේ. ඔයා අනිවාර්යෙන් ID නම්බරේ අරයි යන්න. කවුරු දොස් කිව්වත් ගණන් ගන්න එපා. ඒක මගේ කැමැත්ත මගේ දේවල්. මං ඔයාට ආදරෙන් එවපු දේ ඔයා අනිවාර්යෙන් ගිහිල්ලා ගන්න. ඒක රාජසන්තක කරන්න නම් එපා. මොකද ඒකේ රිසිට් එක තියෙනවා ඔයාට එවන්න විදිහක් නැහැ මට. ඔයා ගිහිල්ලා ගන්න. තියන්න එපා වැඩි කාලයක්. ඒ තිබුණොත් එහෙම අනිවාර්යෙන් සල්ලි වැඩිපුර ගණක් ගෙවන්න වෙනවා. රත්තරන් බඩු සල්ලි නැති වුණාට ඔයාට අවශ්‍ය දේවල් දාලා තියෙනවා. මම දන්නේ කල්පනා කරලා අවශ්‍ය දේවල් දාලා තියෙනවා ඔයා ගිහලා ගන්න. ඒවා මං කැමැත්තෙන් එවපු දේවල්. කාටවත් වැඩක් නැහැ. පවුලේ කිසිම කෙනෙකුට වැඩකුත් නැහැ. සමාජයේ ලෝකේ පිටස්තර කිසිම කෙනෙකුට ඒක අදාළ නැහැ. ඒක මගේ කැමැත්ත. ඔයා බය නැතුව ගිහිල්ලා ඒක ගන්න. මොන හරි කිව්වොත් මට කතා කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න අනිවාර්යයෙන්. ඒක නිසා බැඳලා වුණත් කමන්නේ. එහෙම දේවලුත් ඇති ඒකේ බැඳලා නම් ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒක මං ඔයාට යපු දේවල්. ආදරෙන් යපු දේවල්. මට කවුරු මොනවා කිව්වත් මට අදාළ නැහැ. මගේ ජීවිතේ මේ විදිහම තමයි හැමදාම. ඒක නිසා ඔයා පරිස්සමෙන් ඉන්න පුළුවන් තරම් ආදරේ එදා වගේම වෙනස් වෙලා නැහැ. ඔයාට පෙනුනොත් වෙනස් වෙලා කියලා ඒ වැරදීම. ඒක නිසා මම පුළුවන් වෙලාවට එන්න වීඩියෝ කරගෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට කතා කරන්න අනිවාර්යයි. පරිස්සමෙන් ඉන්න තියන්නම් ජේසු පිහිටයි බුදුසරණයි.